Hey everyone, welcome to Tech Overdue. We've got a lot to cover today, so let's jump right in. ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ සමාගමක කොටසක් අයිති කරගන්න තිබුණා නම් හොඳයි කියලා හිතනවනේ. හැබැයි ඒක හරිම සංකීර්ණ වැඩක් කියලායි ගොඩක් අය හිතාගෙන ඉන්නේ. හොඳයි. ඒ අදහස දැන් අමතක කරලා දාන්න. මොකද මේ විස්තර කිරීමෙන් අපි මේ සම්පූර්ණ ක්‍රියාවලියම හරිම සරල පියවර කිහිපයකට කඩලා පැහැදිලි කරනවා. හරි. එහෙනම් අපි බලමු මේ ගමන යන්නේ කොහොමද කියලා. මුලින්ම අපි කතා කරනවා කොටස් වෙළඳ පොළට ඇතුල් වෙන දොරටුව ගැන. ඊට පස්සේ පියවරෙන් පියවර ඇප් එකෙන් පටන් අරන් බ්‍රෝකර් කෙනෙක් තෝලගෙන ඩොකියුමන්ට්ස් ටික දීලා account එකට සල්ලි දානකම්ම යනවා. අන්තිමට ආයෝජකයෙක් වුණාට පස්සේ මොකද වෙන්නේ කියලාත් බලමු. හොඳයි. එහෙනම් අපි අපේ ආයෝජන ගමන පටන් ගමු. කොළඹ කොටස් වෙළඳ පොළ කියන ලෝකෙට ඇතුල් වෙන්න නම් මේ දොරටුව ගැන හරියටම තේරුම් ගන්න එක ගොඩක් වැදගත්. හිතන්නකෝ රටේ තියෙන ලොකුම සමාගම්වල සාර්ථකත්වයේ කොටස්කාරයෙක් වෙන්න අවස්ථාවක් ලැබෙනවා කියලා. කොටස් වෙළඳපොළ කියන්නේ අන්නේ අවස්ථාව ඇත්තක් කරගන්න පුළුවන් තැන. ඉතින් ඒකට අත්‍යවශ්‍යම පළවෙනි දේ තමයි CDS කිනුමක්. ඉතින් මොකද්ද මේ CDS කිනුමක් කියන්නේ? හරිම සරල දෙයක්. අපි සල්ලි තියන්න බැංක් account එකක් පාවිච්චි කරනවා වගේම අපි සල්ලි දීලා ගන්න සමාගම් කොටස්, ඒ කියන්නේ shares ටික සුරක්ෂිතව තියාගන්න පාවිච්චි කරන ඩිජිටල් ගිණුම තමයි CDS ගිණුම කියන්නේ. ඒක අපේ කොටස් වලටම වෙන්වුණු විශේෂ ඩිජිටල් පර්ස් එකක් වගේ. හොඳයි. එහෙනම් අපි දැන් වැඩේට බහිමු. මේකේ තියෙන හොඳම දේ තමයි මේ මුළු ක්‍රියාවලියම පටන් ගන්න පුළුවන් අපේ අතේ තියෙන ෆෝන් එකෙන්ම වීම. ඉස්සර වගේ කඩදාසි වැඩ, දිග පෝලිම් එහෙම කිසිම දෙයක් දැන් නැහැ. මේක හරිම ලේසියි. මුලින්ම Google Play Store එකට හරි Apple App Store එකට හරි ගිහින් CSC mobile app එක download කරගන්න. ඊට පස්සේ app එක open කරලා ආ services කියන තැනට යන්න. එතනින් open a CDS account කියන option එක තෝරලා create a login කියන එක ඔබන්න. ගිණුමක් හදද්දී ආරක්ෂාව කියන දේ හරිම වැදගත්. ඒක නිසා තමයි CSC app එකෙන් email එකටයි දුරකථන අංකයටයි සත්‍යාපන කෝඩ් එන්නේ. ඒ කෝඩ් සැතුලත් කරාම ගිණුමට අමතර ආරක්ෂාවක් ලැබෙනවා. ඒ වගේම ඒකෙන් තහවුරු වෙනවා මේ ගිණුම පාවිච්චි කරන්නේ ඔබමයි කියලා. හරි. දැන් අපි ආවා ඊළඟ වැදගත්ම පියවරට. ඒ තමයි කොටස් ගන්න විකුණන්න අපිට උදව් කරන කෙනෙක්. ඒ කියන්නේ ස්ටොක් බ්‍රෝකර් කෙනෙක්. එහෙමත් නැත්නම් තරවුකාර සමාගමක් තෝරගන්න එක. මේ අය තමයි අපි වගේ ආයෝජකයෝයි. කොළඹ කොටස් වෙළඳ පොළයි අතර පාලමක් වගේ වැඩ කරලා අපි වෙනුවෙන් ගනුදෙනු කරලා දෙන්නේ. බ්‍රෝකර් කෙනෙක් තෝරගද්දී Taman මොන වගේ ආයෝජකයෙක්ද කියලා හිතන එක වැදගත්. වෙළඳ පොළ ගැන ගැඹුරින් අධ්‍යයනය කරලා තනියම තීරණ ගන්න කැමති කෙනෙක්ද? එහෙමනම් First Capital Securities වගේ ආයතන වලින් දෙන research reports ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. එහෙම නැතුව කවුරු හරි උදව් කරනවට හොඳ customer service එකක් ඕන නම් John Keel Stock Brokers වගේ ආයතන ඒකට ප්‍රසිද්ධයි. දැන් අපි බලමු මේ බැඩේට අවශ්‍ය වෙන ලියක් කියවිලි මොනවද කියලා. කලබල වෙන්න එපා. මේකත් සම්පූර්ණයෙන්ම ඩිජිටල් ක්‍රමයට හරිම සරලව කරගන්න පුළුවන් දෙයක්. දේශීය ආයෝජකයෙක්ට උණ වෙන්නේ මූලික දේවල් 3ක් විතරයි. එකක් තමන්ගේ ජාතික හැඳුනුම්පතේ පැහැදිලි ෆොටෝ එකක්. දෙක ලිපිනේ තහවුරු කරන්න පුළුවන් මෑතක ගෙවපු යුටිලිටි බිල් එකක හරි බැංක් ස්ටේට්මන්ට් එකක හරි ෆොටෝ එකක්. තුන තමන්ගේ බැංක් ගිණුමේ විස්තර. මේ ඔක්කොම ෆෝන් එකෙන්ම අප්ලෝඩ් කරන්න පුළුවන්. මේ තමයි මේ අලුත් ඩිජිටල් ක්‍රමයේ තියෙන නියමම වාසිය. කොළඹ කොටස් වෙළඳ පොළම කියන විදියට ඉස්සර දවස් ගාණක් ගියේ මේ වැඩේ දැන් පැය 24ක් වගේ පොඩි කාලයක් ඇතුළත ඉවර කරගන්න පුළුවන්. ඒ කියන්නේ අද ඇප්ලයි කළොත් හෙට වෙද්දි ආයෝජනය කරන්න පටන් ගන්නත් පුළුවන්. හොඳයි. දැන් ගිණුම හැදුවා, බ්‍රෝකර්ව තෝරගත්තා, ඩොකියුමන්ට්ස් දුන්නා. දැන් තියෙන්නේ ආයෝජනය කරන්න ඕන සල්ලි ටික අපේ ගනුදෙනු ගිණුමට දාගන්න එක. මේකත් හරිම සරලයි. Taman තෝරගත්ත බ්‍රෝකර් සමාගම දෙන බැංක් ගිණුමට ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් එකක් කරන්න. මෙතනදී අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන දේ තමයි රෙෆරන්ස් කියන තැනට තමන්ගේ ID නම්බර එක දාන්න ඕන. එතකොට ඒ සල්ලි තමන්ගේ ගිණුමට ආපු බව එයාලට ලීසියෙන්ම හොයාගන්න පුළුවන්. ඊට පස්සේ ඒ ට්‍රාන්ස්ෆර් රිසීට් එක ඇප් එක හරහා අප්ලෝඩ් කරන්න. සුබ පැතුම්. ඔන්න දැන් සාර්ථකවම ආයෝජන ලෝකෙට පළවෙනි අඩිය තිබ්බා. හැබැයි ගමන පටන් ගත්තා විතරයි. දැන් තමයි නියමම කොටස පටන් ගන්නෙ. මේ මොහොත තමයි මෙච්චර වෙලා බලාගෙන හිටියේ. CDS ගිණුම දැන් සම්පූර්ණයෙන්ම සක්‍රියයි. ඒ කියන්නේ දැන් ඔබ කොළඹ කොටස් වෙළඳ පොළේ ලියාපදිංචි ආයෝජකයෙක්. ගිණුම අනුමත වුණාට පස්සේ ඊමේල් එකකින් Tamanටම අනන්‍ය CDS ගිණුම අංකය ලැබෙනවා. ඊට අමතරව කොටස් ගන්නයි විකුණන්නයි පාවිච්චි කරන ට්‍රේඩින් ප්ලැට්ෆෝම් එකට ලොග් වෙන්න වෙනම යූසර් නේම් එකකුයි පාස්වර්ඩ් එකකුයි Tamanගේ බ්‍රෝකර්ගෙන් ලැබෙනවා. මේ සම්පූර්ණ ක්‍රියාවලියේ අවසන් ප්‍රතිඵලය තමයි මේ.
දැන් පුළුවන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සමාගම්වල කොටස් මිලදී ගන්න Tamanගේම ආයෝජන කලබක්, ඒ කියන්නේ පෝර්ට්ෆෝලියෝ එකක් ගොඩනගා ගන්න. ඉතින් ගමන දැන් ආරම්භෙලා. දොරටු ඔක්කොම විවෘතයි. දැන් තීරණය කරන්න තියෙන්නේ මේ ආයෝජන ලෝකේ තබන පළමු පියවර මොකක්ද කියන එක. කුමන සමාගමකින්ද මේ ගමන ආරම්භ කරන්නේ? ඒ ගැන හිතන්න